අපේ බුදුහාමුදුරුවන්ගේ නවරහාදී බුදුගුණයන් කියන්නේ අපගේ ජීවිතයට මඟ පෙන්වන, සිත පිරිසිදු කරන, සදාකාලික සත්‍යයන් වලින් සමන්විත වෙච්චි උතුම් ගුණ සමුදායක්. ඉතින් පළවෙනි ගුණාංගය තමයි අරහන් කියන්නේ. අරහන් යන බුදුගුණයෙන් උන්වහන්සේ සියලු කෙලෙසුන් විනාශ කර පවිත්‍රත්වයේ ඉහළම මට්ටමට පැමිණිලා ඇති බව පෙන්වලා දෙනවා. දෙවැනි බුදුගුණය තමයි සම්මා සම්බුද්ධෝ කියන්නේ. සම්මා සම්බුද්ධෝ කියන්නේ තමන් වහන්සේ විසින්ම සත්‍ය අවබෝධ කරගෙන අනිකුත් ජීවීන්ටද ඒ මාර්ගය පෙන්වා දෙන ලද උතුම් ශාස්ත්‍රූවරයාණන් වහන්සේ කියන අර්ථය තමයි. ඉතින් විද්‍යාචරණ සම්පන්නෝ කියන්නේ ඥානයෙන් සහ සදාචාරයෙන් පූර්ණ වූ බව. සුගතෝ හොඳින් ගමන් කළ නිවැරදි මාර්ගයෙන් ගිය බව සඳහන් වෙනවා. ඊළඟ බුදුගුණය තමයි ලෝකවිදූ කියන්නේ. ලෝකවිදූ ලෙස බුදුන් වහන්සේ සම්පූර්ණ ලෝකය සහ එහි ස්වභාවය හොඳින් දැනගත් අයෙක් ලෙස සඳහන් වෙනවා. අනුත්තර පුරිස ධම්ම සාරථි කියන්නේ මිනිසුන් හඳුනාගෙන ඔවුන් නිවැරදි මාර්ගයට ගෙන යා හැකි අසම සම ගුරු වහන්සේ මේ බුදුන් වහන්සේ බවයි. සත්තා දේව මනුස්සානන් යනුවෙන් දෙවියන් සහ මිනිසුන්ගේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේ බව පෙන්වා දෙනවා. බුද්ධෝ යනු සත්‍ය අවබෝධ කරගත් උතුම් පුද්ගලයා යන්නයි. භගවා යන බුදුගුණයෙන් කියවෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ කරුණාව සහ ගුණයෙන් පිරි බලයෙන් පිරිපුන් අයෙක් බවයි. මෙම නව බුදු ගුණයන් අපට සදාචාරයෙන් යුතු ජීවිතයක් ගත කිරීමට, කරුණාව සහ මෛත්‍රිය වැඩි කිරීමට, අඳුරු සිතිවිලි වලින් මිදී නිවැරදි මාර්ගය සොයාගෙන යාමට උදව් කරයි. බුදුගුණ සිහි කිරීමෙන් සිත සංසුන් වන අතර ජීවිතයේ දුෂ්කරතා හමුවේ ශක්තිය ලබා දේ. ඒ නිසාම නවරහාදී බුදුගුණයන් පිළිබඳව සිතීම සහ ඒවා ජීවිතයට එක්කර ගැනීම තුළින් අපගේ ආධ්‍යාත්මික මෙන්ම මානසික සංවර්ධනයටද එය අතිශයින්ම වැදගත් වන බව මෙහිදී සඳහන් වේ. ඉතින් අද අපි කතා කරේ අපේ බුදුරජාණන් වහන්සේගේ නවරහාදී බුදුගුණයන් පිළිබඳව කෙටියෙන්. ඉතින් එහෙනම් අහන් හිටියට ඔයාලා හැමෝටම ස්තුතියි.